ආයුබෝවන් ක්‍රිකට් වලට ආදරය කරන ඔබ සියලුම දෙනාට මෙවර 2020 ලෝක කුසලානේ අවසන් පූර්ව වටේ වෙනුවෙන් මේ වන විට ඉන්දියා කණ්ඩායම දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම නවසීලන්ත කණ්ඩායම යන කණ්ඩායම් අතර සුදුසුකම් ලබාගෙන අවසන්. එහිදී මෙවර අවසන් පූර්ව වටේ පළමු තරගයේ මාර්තු මාස 4 වෙනිදා නවසීලන්ත කණ්ඩායම සමගින් දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වීමට තමයි කටයුතු සූදානම් කොට තිබෙන්නේ. කෙසේ වෙතත් මේවා මේ ආකාරයෙන් තිබෙදී ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට සුබම සුබ ආරංචියක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මේ වන විට නිවේදනය කොට තිබෙනවා. එහිදී ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර මෙවර 2020 ලෝක කුසලානේ සුපිරියට වටේ අවසන් තරගය පැවැත්වුණේ නුවර පල්ලේකැලේ ක්‍රීඩා පිටියේදී. මෙම තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අවාසනාවන්ත විදිහට ලකුණු 5ක පරාජයක් ලබා ගැනීමට සිදු වුණා. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පිතිකරුවන් විදිහට පවන් රත්නායක සුපිරි අර්ධ ශතකයක් වාර්තා කරගනිද්දී ඔහුට නොදෙවෙනි සුපිරි ඉනිමක් ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණයේ අභියසට ගෙන යාමට ශ්‍රී ලංකා නායක දසුන් ශානක සමත් වුණා. එහිදී ඔහු පන්දු 31කින් නොදෙවි ලකුණු 76ක් වාර්තා කර ගැනීමට සමත් වුණා. දසුන්ගේ මෙම ඉනිම ලෝකේ පුරා බොහෝ දෙනාගේ කතාබහට ලක් වූ ඉනිමක් බවට පත් වුණා. ඒ අතරම මෙම ඉනිමත් සමගින් මෙවර ඉන්දියා ප්‍රීමියර් ලීග් වාරය වෙනුවෙන් කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායමෙන් ඔහුට ආරාධනා ලැබී ඇති බවට තමයි මේ වන විට මාධ්‍ය වාර්තා කොට තිබෙන්නේ. එහිදී ඔහුගේ මෙම ඉනිමෙන් අනතුරු කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායම තමන්ගේ නිල Facebook ගිණුමෙහි දසුන් ශානකට සුභාශිංසන පළ කරමින් පෝස්ටුවක්ද පළ කොට තිබෙන ආකාරය අපිට දැක් ගැනීමට හැකියාවක් ලැබෙනවා. ඒ අනුව තවත් දින කිහිපයකින් ආරම්භ වීමට නියමිත මෙවර ඉන්දියා ප්‍රීමියර් ලීග් වාරය වෙනුවෙන් දසුන් ශානක බොහෝ දුරට කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමගින් එක්වනු ඇති බවට තමයි බොහෝ දෙනාගේ මතය බවට පත්ව තිබෙන්නේ. කෙසේ වෙතත් මේ පිළිබඳ තවමත් නිල නිවේදනයක් කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් මාධ්‍යට නිකුත් කොට නැහැ. ඊට අමතරව එම කාල සීමාව තුළදී පැවැත්වෙන පාකිස්තාන සුපර් ලීගයේ වෙනුවෙනුත් දසුන් ශානක කණ්ඩායමක් සමගින් මේ වන විට ගිවිසුම් ගතව තිබෙනවා. එහිදී ඔහු කුමන තරඟාවලිය වෙනුවෙන් ක්‍රීඩා කරනවාද නැද්ද යන බව තවමත් ඔහුගෙන් තීරණයක්ද ලැබෙන්නේ නැහැ. ඉතින් මේ පිළිබඳ අලුත් වන සියලුම තොරතුරු සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දෙසින් ලැබෙන සියලුම තොරතුරු එසැනින් අපි ඔබ වෙත ගෙනීමට සූදානම්ව සිටිනවා. සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම රැඳිලා ඉන්න අපේ YouTube නාලිකාවත් සමග. එහෙනම් හැම කෙනෙකුටම සුබ දවසක්.